රයිට්. කැන්වා දෙවන ලෙසන්නයත් එක්ක තමයි වල මේ විදිරක තුලායින්න අද අපි මුලින්ම සුපුරද විදිහට මුලින් මද කැඩ කරන ගිහින් ඉන්න මගේ Google ප්‍රවසගේ ම ඉන්න අපි මෙතන දයම කැන්ව කර ගහිල්ලා ද අපි කතා කරන කැන් ඉට පේස ගැන මොකද මේ කැන් ඉට පේසක තියෙන මොද මේ කැපිගෙන ගන්න ඕන කියන කාරණ තමයි මෙතන දෙවනි ලෙසන්නක විදිර දි කතා කරන්න යන මෙතන ඕලට ඉන්ටපේස් එක දෙපාරක් කොලට කියදන කැන්නේ ඉන්ටපේසස් දෙකක් අපි ගෙන ගන්න ඕනේ දෙකම මෙතන කතා කරනවා වීඩියෝ දෙකින් අපි පලවෙනික තමයි මේ පටන් ගන්න රයිට් අදත් මම සුපුරුදු විදිහට බ්‍රවසගේ සර්ච් කරනවා කැන්ව කියලා වාට පේනවා දැන් අපි කලින් සර්ච් කර නිසා කැන්ව කියලා ම නොමරි කැන්න කිය දැම්මම තැනිෙනවා පලවෙනිකට ඒ ගියාවගේ කලින් දවස ගියාවගේ මෙතරින් අපි පලවෙනි වීඩියකට යම් පලවෙනි ප්‍රවසයකට යන නත්තන් පලන වෙබ්සයිට් එකට යනවා දැන් වාට පේනති අපි ඒ දවසේ තාත් කලින් දවසේ හිටපු තැනන් ඒ ඉන්ටපේසකම තමයි දැන්ගන්නේ මේ මෙතන තියෙන ටෙම්පලේට ඉන්ටපේස දැන් වාට පේන ඇති මන්ද මෙතන පේන උඩින්ම තියෙන what will you design today කියලා කැන්වල තියෙන මේ තේමාව මං කියන්නම් anyone can design මේ තේමාවත් එක්ක අපිට ලොකු බැඳියාවක් තියෙන ඕනම කෙනෙකුට ඩිසයින් කරන්න පුළුවන් දැන් අපි ඩිසයින් කරන්න මොන හරි අර ඩිසයිනර් කෙනෙක් වෙන්න ඕන කියන මානසිකත්වයෙන් මෙතනදී සම්පූර්ණයෙන්ම නැති කරලා ඕනම කෙනෙක්ට anyone can design කියන එයාලගේ තේමාව දීලා තියෙනවා. එතකොට ඔයාලට ඔයාලා ඩිසයිනර් කෙනෙක් නොවෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කැන්ව හරියට ඉගෙන ගත්තට පස්සේ ඔයාලා ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම විදිහේ දෙයක් ඩිසයින් කරන්න හැකියාව තියෙනවා මෙතනදී කියන එක ගැන ඔළුවේ තියාගෙන වැඩ කටයුතු පටන් ගමු. ඔයාලට පේන දෙකක් තුනක් තියෙනවා මෙතන your designs ඊළඟට templates කැන්ව AI කියලා. දැන් මෙතන your designs වල මේ වෙද්දි ඔයාගෙත් මගෙත් කිසිම ප්‍රොජෙක්ට් එකක් නැහැ. මොකද අපි මේ වෙනකම් ප්‍රොජෙක්ට් මුකුත් කරලා නැහැ. ඒක නිසා මගේ ඩිසයින් මං කරපු ඩිසයින්ස් වල මුකුත් මේ වෙලාවේ නැහැ. රයිට්. ඒ නැති වුණත් ඔයා බලන්න පල්ලෙහාට සර්ච් බොක්ස් එක තියෙනවා. මෙතන අපිට ඕනම දෙයක් කො අපි දාන රීනේම් එකෙන් සර්ච් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කන්ටෙන්ට් එක වීඩියෝ එකක් නම් වීඩියෝ එක ඇතුලේ අපි කියපු එක වචනයක් ටයිප් කරපු එක වචනයකින් හරි අපිට අදාළ ප්‍රොජෙක්ට් එක සර්ච් කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ඒකේ ටයිප් එක මොන වගේ ටයිප් එකක්ද ඉමේජ් එකක්ද නැත්නම් වීඩියෝ එකක්ද බෑන්ඩ් ටෙම්ප්ලේට් එකක්ද ඊළඟට සෝෂල් මීඩියා පෝස්ට් එකක්ද ඔය වගේ විදිහෙන් සර්ච් කරන්න පුළුවන් ටයිප් එකෙන් එහෙම නැත්නම් කැටගරි එකෙන් සර්ච් කරන්න පුළුවන් මොන කැටගරියටද සෝෂල් මීඩියා කැටගරි එකද ඉනොවේෂන් කැටගරි එකද ඒ වගේ දෙයක් නම් ඊළඟට මේක කාගේද කියන අපි ෂෙයා කරගත්තු එකක් නැත්නම් අපිම හදපු එකක් නම් ඒ විදිහට අපිට ඒක හොයන්න පුළුවන් නැත්නම් අපිට ඩේට් මොඩිෆයි අපි කවද මේක කරා වගේ මතකයක් තියෙනවද කියන එකෙන් හොයන්න පුළුවන්කමක් තියෙනවා රයිට් ඔන්න ඔය කියන ඒවයින් අපිට අපි කරපු ඩිසයින් එකක් මේ වෙද්දී අපි වැඩ කරලා අවසන් වුණු ඩිසයින් එකක් නැවත සර්ච් කරලා බලීමේ පුළුවන්කම තියෙනවා රයිට් දෙවැනි එක ටෙම්ප්ලේට්ස් වලට ගියාට පස්සේ අපිට ඔයාලා බලා ගන්න පුළුවන් කැටගරි කීපයකින් මෙතන ටෙම්ප්ලේට්ස් තියෙනවා පළවෙනිටම තියෙනවා සුපුරුදු පරිදි සර්ච් බොක්ස් එක එතන තියෙනවා bio class education business presenting professional birthday marketing etc right ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් explore templates කියලා බලන්න මෙතන තියෙනවා education presentation worksheet doc email ඊළඟට education website education flyer ඊළඟට brochure invitation certificates class schedule lesson plan business card photo collage resume flashcard sheet ඊළඟට education whiteboard mobile video poster හැම අස්සක් මුල්ලක් නෑරම අපිට අවශ්‍ය කරන හැම දෙයකම හැම කැටගරි එකක්ම මෙතන තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ෆොටෝෂොප් වගේ එකකට ගියොත් අපිට පුළුවන් වෙන්නේ මොකද්ද? ෆොටෝ එකක් එඩිට් කරන්න නැත්නම් පෝස්ට් එකක් හදන්න. හැබැයි මෙතනට ආවට පස්සේ Excel sheet ද, whiteboard ද, ඊළඟට website ද, Canva flyer එකක්ද, flash card එකක්ද, sheet එකක්ද, mobile video එකක්ද ඕනම එකක් මෙතනදී අපිට පුළුවන්කම තියෙනවා ඩිසයින් කරන්න. ඊළඟට ඔයාලට පල්ලෙහෙන් තියෙනවා discover Canva කියලා. කියන Canva එක මේ දවස්වල ඔයාලට මේ අපිට සජෙස්ට් කරන ඔප්ෂන්ස් තියෙනවා. ඊළඟට more template කියලා තව එක template ගැන අපි දැන් අපි නොදන්න පෙළ තියෙනවානේ. මේ වගේ සාමාන්‍යයෙන් ක්‍රියේට් කරන්න පුළුවන් එක lessons activities ඔය වගේ දේවල් අපි නිකන් හිතන්නේ නෑ. නමුත් ඔයාලට මෙතන යද්දි අයිඩියා එකක් එනවා. වව් අපිට මෙහෙකුත් හදන්න පුළුවන්. වව් මෙහෙකුත් හදන්න පුළුවන්. දැන් අපිට ඔළුවේ තියෙන සමහරට ඔයාලට social media post එකක් හදන්න. හැබැයි මේ වගේ දේවල් බලනකොට හිතනවා මෙහෙම එකකුත් හදලා අපිට විකුණන්න තිබ්බනම් සුපිරි. මෙහෙම එකකුත් හදන්න තිබ්බනම් නියමයි. අන්න ඒ වගේ Tamanට අයිඩියා එකක් එන්න තමයි Canva එක මේ වගේ දෙයක් දාලා තියෙන බලන මෙතන වෙබ් එක මාරම ලයින් එකක් තියෙනවා. ඒක යුනික් කන්සෙප්ට් එක. ඒක ඇටෙන්ඩර් රෙකෝඩ් එක. මේකත් හදන්න ඇත්තටම මාරම ලේසි මෙතනදී. ඉතින් මෙතන මේ එක්ස්ප්ලෝරර් එකෙන් බැලුවොත් ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ ටික බලා ගන්න. රයිට්.
ඊළඟට කැන්වා AI කියලා version එකක් තියෙනවා. බලමු කැන්වා AI එකේ මොකක්ද තියෙන්නේ කියලා. කැන්වා AI එකට ගියට පස්සේ අපිට මෙතන ඇත්තටම අපි සාමාන්‍යයෙන් ChatGPT එක්ක කතා කරනවා හා සමානව කැන් එකේ AI version එකත් එක්ක කතා කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පේනවාද පල්ලෙහා තියෙනවා see what you can do with AI. ඔයාලට AI එක කරන්න පුළුවන් මොනවද කියන එකට උදාහරණ කිහිපයක් එයා පල්ලෙහා දීලා තියෙනවා. අපි අපිට හිතුනොත් අපිට දැන් අපිටත් පුළුවන් මේ වගේ ඒවා කරන්න කියලා එයා අදහසක් තමයි දෙන්නේ. අපි හිතමු අපිට ඕන මෙන්න මේ ප්ලේන් එක. හරිද? එතකොට ඔයාලට බලන්න ක්ලික් කරා. එතනදී කැන්ව එකෙන් අර අපි දුන්නු ඒ කමාන්ඩ් එකට දාලා මෙන්න ඉමේජස් කීපයක් අපිට ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඔය විදිහට ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාලට කැමති විදිහට ප්‍රොම්ප්ට් එකක්. ප්‍රොම්ප්ට් එක කියන්නේ සාමාන්‍යයෙන් අපි AI පාවිච්චි කරලා ප්‍රොම්ප්ට් එක කියන එක කතා කරනවා. ප්‍රොම්ප්ට් එකෙන් තමයි අපි මේ අපිට අවශ්‍ය කරන දේ සම්බන්ධව අදාළ AI version එකට දැනුවත් කරන්නේ. එතකොට මේ ප්‍රොම්ප්ට් එක අපි අවශ්‍ය විදිහට මෙතන දුන්නාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා අපි හිතන විදිහේ ඉමේජ් එකක් අපිට ගන්න. මේක totally free. ඉතින් දැන් කැන්වාට ෆ්‍රී හම්බ නැහැ කියන්නේ ඉමේජ් ජෙනරේටර් එකත් ෆ්‍රී තමයි හම්බ වෙන්නේ. ආයෙ වෙනම ඔයාලට ගෙවන්න දෙයක් නැහැ මේකත්. ඔයාලට totally free පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක කිසිම වෝටර්මාර්ක් එකක්වත් නැතුව. ඒක නිසා ඒක ගොඩක්ම වැදගත් වෙනවා. right. ඊළඟට දැන් අපි හිටියේ ඔය ඉස්සරහම ඔයාලට පේනවා ඇති ඔයගේ දකුණු වම් අත පැත්තේ කෙළවරට ගියාට පස්සේ උඩම තියෙනවා open menu කියලා ඔප්ෂන් එකක්. open menu වලින් මේ වෙලාවේ අපිට මුකුත් පෙන්වන්නේ නැහැ. මොකද අපි මේ වෙද්දි වැඩ කරලා නැති නිසා අපි වැඩ කරන්න පටන් අරගෙන තිබුණා නම් අපිට මෙතන අපේ folders සහ recent design පෙන්වනවා. ඊට පල්ලෙහාන් තියෙනවා create කියලා ඔප්ෂන් එකක්. create ඔප්ෂන් එකට මම යන්න කලින් මම පහල ටික කියලා දීලා එන්නම්. home එකට ගියාට පස්සේ අපිට සාමාන්‍යයෙන් ඔයාලට පේනවා ඇති අපේ ඉන්ටර්ෆේස් එකේ පොඩි වෙනසක් වුණා. ඊළඟට ආයෙත් recent documents වලට සහ මෙන්න මෙතන පුංචි palette එකක් ඔයාලට පේන එක එක දේවල් වල. කොනටම ගියොතින් තියෙන email මේ මං කිව්වා මේ ළඟ දැන් මේ වෙද්දි can එක ලොකු අප්ඩේට් එකක් වෙමින් පවතින්නේ කියලා. ඒතර මේ අලුතෙන්ම ආපු feature එක තමයි email feature එක. අපි ඒක ඉස්සරහට කතා කරමු. ඊමේල් ඊළඟට ප්‍රසන්ටේෂන් සෝෂල් මීඩියා වීඩියෝ ඩොකියුමන්ට් ඔය ආදී විදිහට මෙතන කැටගරි කීපයක් තියෙනවා. more කියන කැටගරියෙන් අපිට සම්පූර්ණ මේක තියෙන කැටගරි හා ඊළඟට ඒකට අදාළ මේ කැන්වස් එක මොන වගේ දෙන්න කියන එක මෙතනින් අයිඩියා එකක් ගන්න පුළුවන්කම තියෙනවා. right. අපි උදාහරණයක් විදිහට මම සෝෂල් මීඩියා කැටලොග් එක ඕපන් කරොතින් ඔයාලට පේනවා මෙතන සෝෂල් මීඩියා වල අපිට සර්ච් කරන්න පුළුවන්. Instagram, Facebook, LinkedIn ඔය විදිහට සහ මෙතනත් අපිට දීලා තිනවා සාමාන්‍ය සෝෂල් මීඩියා පෝස්ට් කීපයක් අපිට ඕන නම් මේ වගේ එකක් අරගෙන එතනින් එහාට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට වම් පැත්තේ සයිඩ් බාර් එකක් විදිහට ඔයාලට අර ටික නැවත පෙන්නනවා. ඔයාලට මෙතනනුත් මේ ඔප්ෂන්ස් වලට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය කරන blank document එක කියන්නේ work space එක මෙතනින් තෝරගන්න පුළුවන්. මම හිතනවා දැන් අපි හිතමු ඔයාලට ඕන වීඩියෝ එකක් හදන්න කියලා. එහෙනම් YouTube frame එක මේ තියෙනවා. මෙතනින් ඔයාලට ඒක ගන්න පුළුවන්. ඊට අමතරව උඩ තියෙනවා quick action කියලා ඔප්ෂන් එකක්. එතනදී magic animate, premiere animate ඊළඟට video background, beat sign, caption, popular music, AI voice මේකත් අතරම ළඟදී මෑත කාලින Canva වල රිලීස් වෙච්ච දෙයක්. magic animate කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපි මැදිහත් වීමක් වෙන්නේ නැතුව අපිට දෙන්න පුළුවන් අපේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකට යාම හිතලා ඇනිමේෂන් එකක් දාන්න. එතකොට ඒකෙන් AI version එකක් වගේ තනක් ක්‍රියේට් වෙනවා. ඊළඟට ප්‍රීමියර් ඇනිමේෂන් අපිට තෝරන්න පුළුවන් ඇනිමේෂන්ස්. ඊළඟට වීඩියෝ බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරන්න පුළුවන්, ඉවත් කරන්න පුළුවන් වීඩියෝ එක පවා. ඊළඟට බීට් සයින් කියන අපේ දාන සයින් එකට අදාළ විදිහට අපේ අනිත් තොරතුරු අපි ටයිප් කරන දේවල් ඒවා සාමාන්‍යයෙන් වෙනස් විදිහකට කන්ටිනියු වෙන එක. කැප්ෂන්ස් කියන්නේ අපි ඉංග්‍රීසි වොයිස් එකක් වගේ යනවනම් ඔයාලට ෆ්‍රී එතනම කැප්ෂන්ස් අපි වොයිස් කරන එකේ කැප්ෂන් එක විෂුවල් එකට ඇඩ් වෙනවා. පොපියුලර් මියුසික් වලදී අපිට කොපිරයිට් නැති මියුසික් එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. AI වොයිස් එකකදී අපිට ස්ක්‍රිප්ට් එක දාලා කාට හරි අපේ AI මේ ක්‍රියේටර් කෙනෙක් AI කැරක්ටර් එකක් පාවිච්චි කරලා වොයිස් ඕවර් එක කරගෙන යන්න පුළුවන්. මම හිතනවා මෙතන නිකන් පැහැදිලි ඇති. පැහැදිලි කියන්නේ ඇත්තටම දැන් ඔයාලට ඔළුවට යනවා ඇති ගොඩක් දේවල් කොච්චරනම් දේවල් මේ Canva එකේ කරන්න පුළුවන්ද කියලා වගේ අදහසක්. right. අපි මේවා ටිකෙන් ටික කරමු. අපි වැඩ කරද්දී මේවා පාවිච්චි කරමු. ඊළඟට දෙනවා ක්ලාස් වර්ක් කියන ඔප්ෂන් එක. මෙතන ඔයාලට මොකුත් පෙන්වන්නේ නැහැ. මෙතන assignments කියන එකෙන් පෙන්වන්නේ සාමාන්‍යයෙන් අපි Canva එක හරහාම ක්ලාස් කරන ඔප්ෂන් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි පිටරට ළමයිට කරනකොට ඒක ළමයි කරන්නේ. එතකොට මේක හරහාම යට LMS එකක් විදිහට පාවිච්චි කරන එක තමයි වෙන්නේ. ප්‍රොජෙක්ට්ස් වලට ගියාට පස්සේ මේ වෙද්දී අපි කරපු ප්‍රොජෙක්ට් සහ ඔයාට අපි ෂෙයා කරපු ප්‍රොජෙක්ට්ස් කීපයක් බලා ගන්න පුළුවන්කම තියෙනවා.
රයිට්. ඊළඟට ටෙම්ප්ලේට්ස් අපි ඉස්සෙල්ලා හිටපු තැන තමයි ටෙම්ප්ලේට්ස් කියන්නේ. ඊළඟට බ්‍රෑන්ඩ් කිට් එක කියන්නේ අපි අපි යටතේ සාමාන්‍ය බ්‍රෑන්ඩ් කිට් ක්‍රියේට් කරන්න පුළුවන්. මේක බ්‍රෑන්ඩ් කිට් ක්‍රියේට් කරන්න බෑ ඔයාලට. මොකද ඔයාලා ටීම් වර්ක් එකේ ඉන්න නිසා මේක ඔරිජිනල් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ප්‍රීමියම් වර්ෂන් එකෙන් තමයි බ්‍රෑන්ඩ් කිට් එකක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙන්නේ. රයිට්. ඊළඟට මෝ කියන ඔප්ෂන් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඇප්ස් සහ ඩිසයින් ස්කෝල් කියන එක. මේ ඇප්ස් කියන එකට යන්නම් මම දැනට. ඇප්ස් වල ඇත්තටම සාමාන්‍යයෙන් අපි Canva වලදී Canva එක ඇතුලේ කරන්න බැරි සමහර දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට අපිට ෆොටෝ එකක් ඊළඟට ටෙක්ස්ට් එක සාමාන්‍යයෙන් අර අපි ටෙක්ස්ට් එකක් එක්ස්චේන්ජ් කරන අපි සාමාන්‍ය ටෙක්ස්ට් එකට 3D ඇනිමේට් එකක් ඔය වගේ දේවල් අපිට දාන්න අමාරු මේ දේවල් තියෙනවා. නමුත් දැන් වෙද්දී AI version එකත් එක්ක වෙනස් වෙලා තියෙනවා. නමුත් ඊට අමතරව මේ ඇප්ස් හරහා අපිට පුළුවන් එක එක ප්ලගින් කරගන්න. මේ ප්ලගින් හරහා ඔයාලට මේ පේනවා එක එක ප්ලගින් තියෙන්නේ මෙහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් කියලා. ඒ ප්ලගින්ස් ඕන එකක් මෙතෙන්ට ඉන්වෝල්ව් කරගෙන අපිට වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට AI කැරක්ටර් එකක් ජෙනරේට් කරගෙන අපේ වොයිස් එකකට දාලා ඒ කැරක්ටර් එක ඒ දේවල් වොයිස් කරන වගේ පෙන්වන්න අවශ්‍ය නම් අපිට ඒක උනම් මෙතනදී කරන්න පුළුවන්. ඒක නිසා ඇත්තට මේ Canva එකේ Canva එකට දෙන්න බැරි සමහර දේවල් වෙනත් ආයතනවල apps සහ websites connect කරගෙන free ගන්න පුළුවන්කමක් තියෙනවා කියන එක මෙතනදී මතක් කර යුතුමයි. දැන් මෙතන උදාහරණයක් තියෙනවා AI resume builder. ඒ කියන්නේ AI වලින් CV එකක් ඔයාලට හදාගන්න. ඒ කියන්නේ Canva එකේ CV එක හදන්න පුළුවන්. ඔයාලට පුළුවන් AI එක අරගෙන ඔයාගේ විස්තර දාලා AI version එක හරහාම Canva එකට හදාලා ගන්න පුළුවන් CV එකක්. දැන් ගොඩක් ගත්තොත් එහෙම අපි හිතන්නේ මේ Canva එක කරන්න පුළුවන් එකම දේ CV හදන එක කියලා හිතන් ඔන්න දැන් ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. Canva එකට CV හදන එකක් දැන් වෙනස් විදිහට කරන්න පුළුවන්. ඊට අමතරව වීඩියෝ මේකින්, image outline මේ වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මතක තියාගන්න දැන් අපි ඔයාලා මේ කෝස් එක කරනවා වගේම ඔයාලටත් අපේ YouTube channel එකේ Canva tips කියලා අලුතෙන් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්නවා ඉදිරියේදී. ඒ ප්‍රෝග්‍රෑම් එක හරහා Canva වල අලුතෙන් වෙන අප්ඩේට් එක්ක එක එක ෆීචර්ස් මොනවද එන්නේ කියන එක අප්ඩේට් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක ඉගෙනගෙන Canva එක A to Z ඉගෙන ගත්ත කෙනෙක් විදිහට ඔයාලට ඉක්මනට මේ දේවල් අල්ල ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් හැමෝටම මේක දැනගන්න තමයි දාන්නේ. ඉතින් ඔයාලා මේක ඉගෙන ගත්ත කියන්නේ මේකින් යම් කිසි විදිහට සල්ලි හොයන්න පුළුවන් ටිප් එක කොතනද තියෙන්නේ කියන එක අපි කියනවා ඉස්සරහට. ඒතකොට ඒක තමයි මෙතන වැදගත්ම කාරණේ. ඒක නිසා පරිස්සමෙන් ප්‍රවේශමෙන් හරියට මේ කෝස් එක ෆලෝ අප් කරන්න කියලා මම ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. රයිට්. මෙතනින් අද මෙතන කොටස අවසන් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ක්‍රියේට් කියන ඔප්ෂන් එකෙන් අපිට අර ප්‍රොජෙක්ට් වල නැත්නම් ටෙම්ප්ලේට් එකේ තිබ්බ විදිහම තමයි අපිට මෙතනින් ප්‍රොජෙක්ට් එකට යන්න තමයි තියෙන්නේ. මෙතනින් ඇතුලේ තියෙන ඉන්ටර්ෆේස් එක දෙවන ඉන්ටර්ෆේස් එක අපි කිව්වා. අද ඉන්ටර්ෆේස් දෙකක් අපිට කතා කරන්න තියෙනවා. මේ තියෙන හෝම් ස්ක්‍රීන් එකත් එක්ක තියෙන ඉන්ටර්ෆේස් එක. මෙතනින් ඇතුලට ගියාට පස්සේ තමයි අපේ දෙවන ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. අපි ඒක ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු.